කොහොමද ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අදත් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද සැප්තැම්බර් මාසේ අන්තිම ඉරිදා. ඉතින් හැම මාසෙකම වගේ අදත් මම ඊළඟ මාසෙට අවශ්‍ය බඩු ලිස්ට් එක ලියාගෙන ඒ ටික අරගන්න යන්න හිතුවා. ඉතින් ඒ දේවල් ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් සැරින් සැරේ ළඟ කඩේට දුවන්නේ නැතුව මාසෙටම අවශ්‍ය බඩු ටික එකපාර තොග බඩු කඩේකින් අරගෙන තියාගත්තාම ඒක ගොඩක් ලේසි. ඒ වගේම ලාභයි. මතක තියාගන්න ඔයාලා ලියාගෙන යන ලිස්ට් එකට අමතරව කිසි දෙයක් ගන්න එපා. මම නම් එළවලු මාළු මස් ගන්නේ සතියෙන් සතියට. හාල් 5 සීනි පිටි බිස්කට් පොල් තෙල් වගේ දේවල් මාසෙටම අවශ්‍ය විදියට ගන්නවා. එතකොට ගොඩක් මුදල් ඉතිරි කරගන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ තොග බඩු කඩවල ගොඩක් ඔෆර්ස් තියෙනවා. අපිට මාසෙකට වැඩි මුදලක් වියදම් වෙන්නේ අපේ කෑමට බීමට. ඒ මුදලෙන් අපිට පොඩි ගාණක් සේව් කරගන්න පුළුවන් නම් අපිට ඒක ගොඩක් වටිනවා. මම ගියේ අපේ ගෙවල් පැත්තේ තියෙන තොග බඩු කඩේකට. ඉතින් ඕගොල්ලොන්ට ළඟම තොග බඩු කඩේකට ගිහිල්ලා බලන්න. ගන්න හැම බඩුවකම කල්නිකුත් වෙන දිනය බලන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔෆර්ස් දාලා තියෙන අයිටම්ස් වලත් එක්ස්පයර් ඩේට් එක අනිවාර්යයෙන්ම බලන්න. සැරින් සැරේ ගිහිල්ලා ළඟ කඩේකින් බඩු ගන්නවට වඩා එකපාර මාසෙටම අවශ්‍ය බඩු ටික තොග කඩේකින් ගන්න එක අපිට ගොඩාක් ලොකු වාසියක් තමයි. අපේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකත් අඩු වෙනවා. ඉතින් යාළුවනේ මම වගේම මේ වගේ තොග බඩු කඩවලින් බඩු අරගෙන ලාභයක් අරගෙන තියෙන මගේ යාළුවෝ ඉන්නවා නම් මගේ වීඩියෝ එක යටින් අමතක නොකර කමෙන්ට් එකක් දාන්න. මම වගේම තොග බඩු කඩේකින් බඩු අරගෙන ඔයගොල්ලොන්ගේ මාසික වියදම අඩු කරගන්න try කරලා බලන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. එහෙනම් ඔයාලත් පරිස්සමෙන් ඉන්න. bye bye. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තව දෙයක් යාළුවනේ, ඕගොල්ලෝ ගත්ත බඩු ටික ගෙදර ගිහිල්ලා දෙපාරක් චෙක් කරලා බලන්න අමතක කරන්න එපා.